හරි. ගොඩක් දෙනෙක් දකින්න නැති වෙන මේ Neo 2 එකේ unboxing එක. අද මම ඔයගලන්ට පෙන්නන්න දැන් ඒකේ unboxing එක යන්නේ කරේ. මේකේ fly කරන එකේ පොඩි fly කරන වීඩියෝ එකක් විතරයි. අද ඔයගලන්ට මේකේ සම්පූර්ණ මේක fly කරන එකේ කොහොමද ෆීල් වෙන්නේ මේකේ කැමරා quality එක කොහොමද කියන එක අද වීඩියෝ එකක් කරන්නේ. මම මේක වීඩියෝස් තුනකට ඔයගලන්ට පෙන්නන්න. ඒ කියන්නේ එකක් මේ transmit එකෙන් fly කරන එක, අනිත් එක transmitter නැතුව මෙයා කොහොමද fly කරන්නේ සහ ඊට පස්සේ මේකේ sensors වලින් කොහොමද fly කරන්නේ එක. phone එකෙන් control කරන්න පුළුවන්, transmitter එකෙන් control කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මෙයා අතින් control කරන්න. ඒතර ඔය තුනම මම වීඩියෝස් තුනකට දාන්න. ඒතර ඔයගලන්ට වෙන වෙනම idea එකක් ගත්ත හැකි මොකද්ද මේකේ වෙන්නේ කියන එක. අද මම ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ transmitter එකෙන් මෙයාව කොහොමද control කරන්නේ සහ මෙයා කොහොමද quality එක කොච්චර දුරකට මෙයා යනවද, ඒ වගේම මෙයා කොච්චර උලංගත් එක්ක මෙයා කොහොමද මේ ස්ටේබලයිසින් එක කියන එක මම ඔයාලට පෙන්නන්නම්. එතකොට අපි ඒකට එළියට ගිහලා fly කරමු. මම පොඩ්ඩක් මේකේ මේ drone එකේ තව චුට්ටක් විස්තර ටිකක් කියන්නම්. මේකේ ඉන්න කැමරාව 4K cam එකක්. එතකොට මගේ දැන් මේක ඔයාලට මම මේ වීඩියෝ කරන්න ඉස්සෙල්ලා මම ගොඩක් දේවල් වල මේක පාවිච්චි කරා. ඇත්තටම කැමරාව ගැන නම් කියන්න කිසිම දෙයක් නැහැ. ඉන්ඩෝර් සහ අවුට්ඩෝර් දෙකම ලස්සනට quality එකට වීඩියෝස් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා පොඩි වුණාට අර මම අර unboxing වීඩියෝ කිව්වා වගේ මෙයා පොඩි වුණාට මෙයාගේ බැට කෑල්ල නම් සුපිරි. ඒ කියන්නේ මේකේ අර අවුට්ඩෝර් පවා ලයිට් කන්ඩිෂන් එක ලයිටින් පැත්ත අඩු වුණාට මෙයාගේ වීඩියෝස් හොඳ ඩීටේල්ස් වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වගේම හුළඟක් ගත්තත් ඔයාලට මම පෙන්නන්න ලොකු හුළඟක් ආවත් මෙයා මෙහෙම ඇන්ගල් වෙලා හරි ඒ විදිහට ඉන්නවා. ඉතින් අනික මේකේ අර 2 axis gimbal එක තියෙන හින්දා අර එහෙම ඇන්ගල් වලත් ප්‍රශ්න නැහැ. Neo එක වගේ Neo 1 එක වගේ නෙමෙයි. හරි එහෙනම් බලමු එළියට ගිහිල්ලා මෙයාගේ කොහොමද වීඩියෝ ක්වොලිටි එක සහ මෙයා කොහොමද හුළඟත් එක්ක වැඩ කරන්නේ කියලා. දැන් බලමු මෙයා කොහොමද යන්නේ කියලා. කියන්න ඕනේ මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ ටයර් එකකට කියලා කියන්නේ ඩ්‍රෝන්ස් අතර විදිය මොඩියුලර් ක්‍රාෆ්ට් වල සම්පූර්ණ වීඩියෝස් බලන්න පුළුවන් YouTube channel එකේ. ඒ වගේ තව දෙයක් කියලා හිතා සාමාන්‍යයෙන් මම සතුටු නැහැ. ඔයාලට මේ වීඩියෝ එක ඉල්ල බින්දයි මයික් මට මේක අරන් එන්න. හරි. හරි එහෙනම් මේක ටේක් ඔෆ් කරන දැන් මේක සාමාන්‍ය ටේක් ඔෆ් කරද්දි මෙතන normal DJI පාවිච්චි කරපු එකක් දෙනවා. මේකනොත් ටේක් ඔෆ් කරන්න පුළුවන්. හැබැයි මේකේ ෆීචර් එකක් තියෙනවා. මෙතන බටන් එක තියෙනවා. මේ බටන් එකේ බොට පස්සේ අපිට පුළුවන් මේව ටේක් ඔෆ් කරන්න. drone එක කරලා අනිවාර්යෙන් home point එක update වෙන්න ඕනේ මෙන්න මෙතන. මෙන්න home point එක update වෙන්න ඕනේ. හරි. ඔයාලා පේනවා මේක වීඩියෝ quality එක. දැන් සෑහෙන දුරකට ගිහිල්ලා තියෙන්නේ. දැන් හුළඟත් එක්ක බලන්න වීඩියෝ එක කිසිම විදිහකට වෙනස් වෙන්නේ නැහැ. ස්ටේබල්. මම ඔයාලට මේකේ කෙලිම ඔරිජිනල් ෆුටේජ් එක ඔයගොල්ලන්ට දාන්නම් බලන්න. මේක රෙකෝඩ් කරන්නේ 1080p resolution එකේ. මම මේක 4K දාලා පෙන්නන්නම්. 4K 60 fps. හරි. එතකොට දැන් මේ හුළං තියෙන වෙලාවක තියෙන්නේ. හැබැයි කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. ඩ්‍රෝන් එකේ එකම විදිහට තියෙන ලොකේෂන් එකේ බව වෙනස් වෙන්නේ නැහැ. මේකේ තව තියෙන ෆීචර් එකක් තමයි ඔයගොල්ලෝ ගන්නවා. අනිත් කලත් මේක තියෙනවා. අපිට එහෙනම් පාම් ලෑන්ඩින් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිට එකතු වෙන්න. ඉස්සරහට එන්න දිනවා මෙයාගේම අතින් කොහොමද කන්ට්‍රෝල් කරන්න කියන එක සහ ඒ වගේම කොහොමද මෙයා ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න කියන එක ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉස්සරහටත් මේ වගේ අලුත් වීඩියෝස් බලන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරලා අපිට එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.